දැන් මම ඉස්සර ත්‍රිපිටකයේ පාඩම් කරානේ. පාඩම් කරනවා කියන්නේ කියවගෙන යනකොට ඔක්කොටම මගේ හිත බැඳෙන්නේ නැහැ. ඒ කියන්නේ මට ආස හිතෙන්නේ නැහැ. හැබැයි සමහර තැන් තියෙනවා මාර විදිහට හිතට දැනෙනවා. ඒ කොච්චර දැනනවද සමහරව ඒ විදිහ ඉන්ටෙන්ට් මෙමරි තියෙනවා. හරිනේ? ඒ වගේ සූත්‍ර මම කරන්නේ පොතක් අරගෙන ඒක ලියනවා. ඒ සූත්‍රයේ තියෙන අර අන්තර්ගත කතාව පාලියෙන් ලියනවා. එතකොට සූත්‍ර 10කින් එකක් වෙන්න පුළුවන් 100කින් එකක් වෙන්න පුළුවන්. මේ හිතට තදින් කාව දෙන්නේ. අර ඒ කියන්නේ ඒක මට තේරිච්ච එක. හරිනේ? නැත්නම් සූත්‍රයේ ගත්තොත් පුර සූත්‍රයේ තියෙනවා බුදුරජාණන් වහන්සේ කියන මානෙනි ඒක මිනිස්සෙක් ඇවිල්ලා බුදුරජාණන්ගේ ප්‍රශ්නයක් අහනවා. ඉතින් ඊගාට ආද බුදුගාම මිනිහා එවන්නේ. ඒවල මේ ප්‍රශ්නයක් අහුවම වෙනවා භාග්‍යවතුන් කියනවා කියන්නේ අසුරු සනක් ගහන සිහි ගැන සිවිල්ලමක් ගහන වෙන අපර ගානක් ඇතුළත බුදුරජාණන් වහන්සේ මේ පිළිතුරු දෙන්නේ යාට. එන මම කල්ප 92ක් ආපස්සට මේ ලෝකෙ බැලුවා. දන් දීම නිසා දුප්පත් වෙච්ච එක මිනිස්සෙක්වත්. හැබැයි මේ ලෝකේ යම් මිනිස්සෙක් උපභෝග පරිභෝග සම්පත් වලින් ආර්ධිව ජීවත් වෙනවා නම් ඒ හැමෝටම ඒ දේ ලැබිලා තියෙන්නේ දන් දීපේක. ඊට පස්සේ කියනවා දන් දෙන නිසා නෙමෙයි මිනිස්සු ආර්ථිකව පරිහානියටපත් වෙන්නේ. කියලා ආර්ථික පරිහානියට හේතු වෙන කරුණු කියනවා. සුරාව, සූදුව, අරදාර සේවනයේ එතකොට කොහොම කරුණු කියන්නේ. ඒ කියන්නේ කල්පනාකරණයේ අදක්ෂ බව. කියන්නේ අර මෝඩකම. ඔන්න ඔය විදිහට කියන ඔන්න ඕවා හින්දා තමයි මිනිස්සු දුප්පත් වෙන්නේ. එහෙම නැතුව දන් දෙන හින්දා නෙවෙයි කියලා.